මේ තියෙන්නේ iPhone Air එක 17 Air නෙවෙයි iPhone Air. මේක තමයි Apple මෙච්චර කාලයකට හදපු ඝනකමින් අඩුම ෆෝන් එක. මිලිමීටර් 5.6ක්. හරියටම කිව්වොත් මෙන්න මේ පැන්සලටත් වඩා හීනී මේ ෆෝන් එක. ඉතින් ඔයාලා මේක දැක්ක ගමන් හිතන ඇති මෙච්චර තුනී ෆෝන් එකක් ඉක්මනට නැවෙනවා, කැඩෙනවා වෙන්නේ නැති නේද කියලා. හැබැයි ඇත්තටම වෙලා තියෙන එකේ අනික් පැත්ත. ජෙරිරි ගෙවිතින් කියන මේ channel එකේ යා දාලා දෙන වීඩියෝ එකේ යා කොච්චර try කරත් මේ ෆෝන් එක පොඩ්ඩක්වත් නවන්න බැරි වෙනවා. ඇත්තටම කිව්වොත් කිලෝ 98කින් ආපු ෆෝර්ස් එකක් ඕන වෙනවා මේ ෆෝන් එක දෙකට නවන්න. Grade 5 spacecraft titanium වලින් හදලා තියෙන හින්දා තමයි මේ ෆෝන් එකේ durability එක මෙච්චරම වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ front එකයි back එකයි දෙකම ceramic shield 2 වලින් protect කරලා තියෙන හින්දා මේ ෆෝන් එකේ durability ගැන නවට පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. හැබැයි මේ වගේ thin design එකක් achieve කරන්න Apple වල ගොඩාක් features කැප කරන්න වෙලා තියෙනවා. එහෙම කරන්න වෙච්ච පළවෙනි feature එක තමයි කැමරා එක. ඔයාලා දැන්ටමත් දන්න විදිහට මේකේ තියෙන එක 48 megapixel fusion කැමරාවක් විතරයි. හැබැයි මේ කැමරා එකෙම 2x optically zoom කරලා 12 megapixel photos ගහන්නත් පුළුවන්. Apple වලට sacrifice කරන්න වෙච්ච දෙවෙනි feature එක තමයි speaker එක. iPhone Air එකේ include වෙන්නේ මේ earpiece එකේ තියෙන පොඩි speaker එක. ඒකේ loudness, bass වගේ ඒවා සාපේක්ෂව අඩුයි කියලා තමයි කියන්නේ. තුන්වෙනි එක තමයි iPhone Air එකට eSIM විතරයි use කරන්න පුළුවන්. ෆිසිකල් සිම් එකක් දාන්න බෑ. මේ ෆෝන් එකේ ඩිසයින් එක ගත්තාම මෙන්න මේ ප්ලටෝ එක ඇතුලේ ෆ්‍රන්ට් කැමරා එක, රියර් කැමරා එක, ස්පීකර් එක වගේම A19 Pro chipset එකත් ඉන්ක්ලූඩ් වෙනවා. අන්න ඒ විදිහට ඩිසයින් කරලා තමයි Apple ලා බැටරි එකට ඉඩ හදාගෙන තියෙන්නේ. iPhone Air එකේ 3149 mAh බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේම බැටරි එක සේව් කරන්න අලුත්ම adaptive power mode එකකුත් Apple ලා introduce කරලා දීලා තියෙනවා. සීරීස් එකේ අඩුම බැටරි කැපැසිටි එක තියෙන iPhone Air එකට. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න Apple ලාම අලුතෙන් MagSafe බැටරි එකක් introduce කරලා දීලා තියෙනවා. 100කට. සමහර කට්ටිය නම් කියන Apple ලාම ප්‍රශ්නයක් හදලා විසඳුමත් එයාලම විකුණනවා කියලා. බැටරි ලයිෆ් එක ගැන කට්ටිය මෙච්චරම කන්සර්න් වෙන ලොකුම හේතුව තමයි මේකේ තියෙන ඩිස්ප්ලේ ක්වොලිටි එක. මේකට එන්නේ 6.5 inch 120 Hz Super Retina XDR ඩිස්ප්ලේ එකක්. 3000 nit brightness එකක් වගේම always on display capability එකත් මේ ඩිස්ප්ලේ එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. performance අතින් ගත්තම iPhone Air එකේ තියෙන A19 Pro කියන chipset එක. හැබැයි ඒක iPhone 17 Pro එකට වඩා නම් පොඩ්ඩක් powerful ගතියෙන් අඩුයි. 17 series එකේ අනිත් ෆෝන් වල වගේම මේකෙත් අපිට center stage front camera එකක්, audio mixing, dual capturing feature එක වගේ ගොඩාක් features බලා ගන්න පුළුවන්. Space black, cloud white, light gold, sky blue කියන කලර්ස් හතරෙම මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙනවා. හැබැයි මට නම් හිතෙන්නේ මේ කලර් සෙට් එක ටිකක් බෝරින් කියලා. මේ වගේ ප්‍රශ්න ටිකක් තිබ්බට iPhone Air එක යූස් කරපු සමහර කට්ටිය නම් කියලා තිබ්බේ මේ ෆෝන් එක අතර ගත්තම හරිම luxurious feeling එකක් ආවයි කියලා. හරියට නිකන් jewelry එකක් අතර ගත්තා වගේ. ඉතින් වත් heavy user කෙනෙක් නෙවෙයි නම් සහ මේ thin and light design එකට කැමති නම් මේ ෆෝන් එක තමයි ඔයාලට ගොඩක්ම හරියන්නේ.